ඔන්න ඉතින් අද අරන් ආවේ මල් 7 ෆ්ලවර් බොකේ එකක් රැපින් කරන විදිය. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. රැපින් පේපර්ස් දෙකකින් ෆ්ලවර් බොකේ එක රැපින් කරන විදිය මම මේකෙදි කියලා දෙනවා. මේ තියෙන රිජි ෆෝම් එකට සෙට් කරගත්තු ෆ්ලවර් ටික දැන් අපිට ඕනි වෙනවා රැපින් පේපර්ස් කොළ දෙකක්. ඒකෙන් එක කොළයක් අරගෙන ගානට 4ට කපා ගත්තා. කොළ දෙකම මේ වගේ 4ට කපා ගන්න ඕනි. ඉතින් මේ 4ට කපාගත්තු කොළෙන් එක කොළයක් අරගෙන දැන් නවා ගන්න තමයි යන්නේ. ඉතින් මේ බලන් ඉන්න මේ විදිහටම නවන්න ඕනි. මේ විදිහට ත්‍රිකෝණ දෙකක් වෙන විදිහට එකපාරක් නවනවා. ඊට පස්සේ පැති දෙකේ තියෙන ත්‍රිකෝණාකාර හැඩ දෙකත් ගානට එන විදිහට මේ වීඩියෝ එකේ පෙන්වලා දීලා තියෙන විදිහටම නවා ගන්න ඕනි. ඉතින් මේ නැවුම් පාරවල් හොඳට හිටින්න අලව ගන්න ඔයගොල්ලන්ට ග්ලූ ගන් එක වගේම සෙලෝ ටේප් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ස්ටෙප්ලර් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී ඒ ක්‍රම තුනම මම පෙන්නනවා. මම මුලින්ම කරන්නේ ග්ලූ ගන් එකෙන් ග්ලූ ටිකක් තියලා හොඳට අර නවාගත්තු පාර හරියටම හිටින විදිහට මේ අලව ගන්න එක තමයි මේ කරගත්තේ. ඉතින් ඒ විදිහටම අනිත් පැත්තත් නවා ගත්තා. ඒකෙදි මම සෙලෝ ටේප් එකකින් තමයි එතන අලව ගන්නෙ. ඔයාලට හොඳට පේනවා ඇති. ඉතින් මම දෙපැත්ත මෙහෙම සෙලෝ ටේප් ගහලා අලව ගත්තා. ඔන්න ඉතින් දැන් එකක් හදලා ඉවරයි. මේ විදිහට රැපින් කොළ 5කින් මේ විදිහටම හදා ගන්න ඕනි. මං හිතනවා කියලා දුන්න එක පැහැදිලිව ඇති කියලා. මේ නවන විදිහත් බලාගෙන ඉන්න. මේ දෙවෙනි කොළේ තමයි අපි නවන්නේ. අර ගානට ත්‍රිකෝණ 4ක් වෙන විදිහට උඩට තමයි හදාගන්න ඕනි. හරි මැද්දෙන් ඇඟිල්ල තියාගෙන මේක කරත් ගොඩක් ලේසියි. මේක පුරුදු වෙද්දී ඔයගොල්ලන්ට ලේසියෙන්ම කරගන්න පුළුවන්. පළවෙනි පාර අමාරු වෙන්න පුළුවන්. මේක නැවුම් පාරවල් හදාගන්න අඩි රූල උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ගානට නීට් එකට ඔයාලට ෆ්ලවර් බොකේ එකේ රැපින් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ දැන් අපි හදාගෙන යන්නේ ෆ්ලවර් බොකේස් වලින් ගත්තාම ෆාස්ට් මූවින්ම වෙන බොකේ එකක්. ඉතින් මේක try කරන්න අනිවාර්යෙන්. ඔයාලටත් ලේසි වෙයි කියලා හිතනවා. රැපින් කොළ දෙකයි මේකට යන්නේ. ඔන්න ඉතින් අපි කිව්ව විදිහටම මේ රැපින් ටික නවාගෙන ඉවරයි. මම හොඳ හයියට හිටින්නත් ස්ටෙප්ලර් එකකින් කටු දෙකක් හොඳට ගහගෙන තියනවා. දැන් ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා ඇති. මේ විදිහට අපිට නවාගත්තු කොළ 5ක් ඕනේ වෙනවනේ. දැන් තියෙන්නේ අපි හදාගත්තු ෆ්ලවර්ස් 7ට මේක හොඳට සෙට් කරගන්න. ඉතින් මම මේ පෙන්නන විදිහටම බලන්න. මේ මම පෙන්නන්නේ රිජි ෆෝම් එකට සෙට් කරගත්තු මල් ටික ගැලවෙන්නේ නැති වෙන්නේ කොහොමද අලවගත්තේ කියන එක. ඒ කියන්නේ රිජි ෆෝම් එකට බාබකියු ස්ටික් එක ගැහුවට පස්සේ ග්ලූ ස්ටික් එකෙන් හොඳට ඒ සම්බන්ධුණු තැනට ග්ලූ ටික දාලා හොඳට අලව ගන්න ඕනේ. නැත්තම් මේ මල වැටෙන්න බලනවා, හෙලවෙන්න බලනවා. ඒ වගේ දේවල් වෙන නිසා තමයි අපි හොඳට ශක්තිමත්ව රිජි ෆෝම් එකට මල අලව ගන්න ඕනි. ඉතින් මේ පෙන්නලා දීලා තියෙන විදිහටම අපි ෆ්ලවර්ස් ටිකට රැපින් එක සෙට් කරගන්නේ. පළවෙනි එකේදී මෙහෙමයි. බාබකියු ස්ටික් දෙකකට දෙපැත්තෙන් සෙලෝ ටේප් එකකින් සෙට් වෙන විදිහට තමයි අතුල් පැත්තෙන් එලවෙන්න සෙලෝ ටේප් එකකින් අලව ගන්න. එතකොට තමයි මේක හොඳට හිටින්නේ. නැත්තම් එල්ලෙන්න බලනවා. ඒ දේවල් වෙන නිසා මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් දැන් දෙවෙනි එක තමයි මේ අලව ගන්න හදන්නේ. මේ වගේ ඇලෙව්වම දෙවෙනි එකේ එක පැත්තක් පළවෙනි එකේ රැපින් කොලේට අලවන්නේ සෙලෝ ටේප් එකකින්. අනිත් පැත්ත කරින් කරා වගේම බාබකියු ස්ටික් එකකට හොඳට හයි වෙන විදියට තමයි අලවන්නේ. ගොඩක් අය කියනවා මෙහෙම රැපින් කරාට සමහර වෙලාවට එල්ලෙන්න වගේ බලනවා කියලා. ඒකේ හේතුව තමයි අර වගේ අලවන්නේ නැති එක. දැන් අපි මේ අට කොටස තමයි හදාගන්න යන්නේ. ඒකෙදි කරන්නේ මුලින්ම දෙකට මැදින් නවනවා. එකක් උඩට හිටින්න, එකක් පහළට හිටින්න. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් වගේ හිටින්න. පොඩි ත්‍රිකෝණේ, ලොකු ත්‍රිකෝණේ. ඊට පස්සේ දෙපැත්තෙන් දෙක මේ විදිහට නවලා ගන්නවා මැදට. ඊට පස්සේ ආයි දෙකට මැදින් නවලා මේ විදිහට උලක් වෙන විදිහට හදාගන්න තමයි තියෙන්නේ. ඒක ඔයාලගේ ඇඟිලි වලින්මයි කරගන්න ඕනේ. ඉතින් එතනට හොඳට ස්ටෙප්ලර් කට්ටක් ගහලා රඳව ගන්න. ඊට පස්සේ තියෙන්නේ ඒක මේ විදිහට කලින් කරා වගේම සෙලෝ ටේප් එකක් ආධාරයෙන් ෆ්ලවර් බොකේ එකට සෙට් කරගන්න. ඉතින් වීඩියෝ එකේ පෙන්නන විදිහට බලන් ඉන්න. ඒ විදිහට තමයි කරගන්න තියෙන්නේ. මේ වගේ අපිට කෑලි 3ක් ඕනි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් රැපින් පේපර් එකේ කොටස් 8ක් තියෙනවනේ. උඩට 5යි යටට 3ක් වගේ තමයි ඕනි වෙන්නේ. එතකොට කෑලි 8 හරි.
මං හිතනවා ඔයාලට හොඳටම තේරෙන්නේ නැති කියලා. ඉතින් තේරුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලගේ කමෙන්ට් එක අනුව මට තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ඔයාලට ගේන්න මොටිවේෂන් එකක් වෙනවා. ලයික් කරලා, ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් පේනවා නේද ලස්සනයිද කියන්නේ ෆ්ලවර් බොකේ එක. ඉතින් ඔයාලටත් මේ විදිහටම හදාගන්න පුළුවන්. මේ මන් දාලා තියෙන WhatsApp නම්බර් එකට ඔයාලා try කරලා අනිවාර්යෙන් ෆොටෝස් එවන්න. ඒ වගේම තමයි මේ වගේ ෆ්ලවර් බොකේ වීඩියෝස් මගේ YouTube එකේ දාලා තියෙන්නේ. පහළ කමෙන්ට් එකේ link එක තියෙනවා. ගිහින් අනිවාර්යෙන් බලන්න. ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.